මං ඔය. wow seriously මම ඇත්තටම රහටම හදන්න පුළුවන් මම සාමාන්‍යයෙන් එහෙම තියෙනවානේ එක්ක පොල් සම්බෝලයක් වේවා පරිප්පුවක් වේවා දැන් අරයා කිව්වා සෝයා මීට් චිකන් හදන්න පුළුවන් කියලා ගංගුකොලද බොයිලර්ද ගංගුකොල මියන මාද රහටම හදන්න පුළුවන් ඒ කියන්නේ මම මොනවා හැදුවත් ඒක රසයි අන්තිමට රසයි ඔය කවුරු කෑවත් ඒක අර බෙදාගෙන හට්ටි පූරගෙන කන තරම් කන්න පොල් කී දෙනෙක් ඉන්නවද මගේ පවුලේ 5යි. 5යි. මම පොල්ලේ බාලයක්ද? මැද්ද කියන. මැද්ද. ඒක හොඳයි. මම හරි මම මේ වැඩසටහන කරන්න ගත්ත දවසේ ඉඳලා අලුත් වචන ඉගෙන ගන්නවා මැද්දා. පවුලේ මැදේ කාට කියන්නේ මැද්දා. හොඳයි. මේ කියන්නේ මට කියන්නේ මේ අම්මා තාත්තා ඊට පස්සේ අයියයි මගේ නංගි. නංගි ඔයයි. ඔව්. 3යි. තරවා මැද්දා. එක මැද්දා. තුනංගා. හොඳයි. සාමාන්‍ය මේ පුංචි කාලේ ඉඳලා බලාපොරොත්තුවක් තිබ්බද රංගන ශිල්පිනියක් හෝ එහෙම වෙනවා කියලා ඉවල එහෙම තිබ්බද ඩ්‍රීම් එක? ඒ කියන්නේ පුංචි කාලේ දැන් ආසාවක් තිබ්බා ඉන්ටර්නැෂනල් පැජන්ට් එක යන්න. ඊට අමතරව මට ආසාවක් තිබුණා මේ ස්ටේජ් එකක ඩාන්ස් කරලා කම්පිටිෂන් එකක් කරන්න. ඒක තමයි චුටි කාලේ ඉඳන් මොකද මම රියැලිටි ෂෝස් බලනවා. ඉතින් ඒ කාලේ මගේ ටීචර්ස්ලා හිටන් කියනවා මම දාන්න කියලා. ඉතින් ස්කෝල් ගියේ කොහෙද මේ වුණා? මම ඉස්කෝලේ ගිහින් තිනවා කීපයකට. මොකද රට හිටියා ලංකාවට ආවා. කීපයකට ගියා. දැන් ඔයාගේ නංගි අයියා නේද ඉන්නේ? ඔව්. ඒගොල්ලෝ සපෝට් කරනවද මේ වැඩ ඇතුලේ? ඔව්. ඒ කියන්නේ මගේ ෆැමිලි එකම සපෝට් කරනවා.